නිමරලා දාලා තියලා යනකොට මන්නාරම් වල තාත්තා තමයි ගෙනල්ලා සාවචි වලට දුන්නා. හැබැයි අපේ මගේ තාත්තා අවියාවේ වරගෙන කාටවත් බඩි තියලා නැහැ. හැබැයි 2009 කකුල තුවාල වෙලා මතක තියාගන්න මේ තාත්තට ඇම්පියුටේට් කරා අයියා මේ below the knee amputation මේ ඇනස්තීසියා නැතුව. ඉතල බලන්නකෝ. ඊට පස්සේ පුදුමාතර හොස්පිටල් එක මට අඩන්න කැමති නැහැ මේ මයික් එකේ. පුදුමාතර හොස්පිටල් එකේ බඩේ තුවාල වුණා ආපහු මාතර හොස්පිටල් එකට ගහලා. ඊට පස්සේ ICRC න් ගෙනාවා ට්‍රින්ගෝ හොස්පිටල් එකේ. ට්‍රින්ගෝ හොස්පිටල් එකෙන් ගෙනල්ලා පදවිය හොස්පිටල් එකේ ගේනකොට 2009 මම පේරාදෙණිය යුනිවර්සිටි එකේ කැන්ටින් ඔබතුමාත් අපේ හොස්පිටල් එකේ මේ කොහෙද මාකස් එක වෙන්නද මාකස් එක මං වීඩියෝ එක පොඩි ටීවී එක බලාගෙන ඉන්නවා. එතකොට පදවිය හොස්පිටල් එකට ගෙනාවා. පදවිය හොස්පිටල් එකෙන් නම් තාත්තා නැහැ. ඊට පස්සේ 2012 අපි නඩුව දැම්ම තාත්තා කෝ කියලා හොයන්න CID එක අපිට ඇතුලෙන් ආතල් දුන්නා. ආමි එක ආතල් දුන්නා. එතකොට මම මෙඩිකල් ස්ටුඩන්ට් එක 3rd year 4th year මම පදවිය හොස්පිටල් එකට ගියා. මගේ තාත්තාගේ BSc හොයලා. තාත්තාගේ BSc නැහැ. තාත්තාගේ BSc කිසි දෙයක් ලියලා නැහැ. ඊට පස්සේ කවුද කොරෝනා රවිලා රිපෝට් එක සබ්මිට් කරා මේකේ අනුරාධපුර කේස් එකෙන් තාත්තා නැති වුණාලු. එයා දැක්කාලු තාත්තාගේ කෝස් ඔෆ් ඩෙත් එක ලියලා තියෙන්නේ කොරෝනා. එතකොට මයිස්ට්‍රාට් කිව්වා බෑ මේ අපිට මේ ඩෙත් සර්ටිෆිකේට් එක JMO සර්ටිෆිකේට් එකක් ඕනේ කියලා. තාත්තාව එදා ඒ දවස්වල එදා එකගෙන ගිහිල්ලා මම හිතන්නේ අදට එයා ඉන්නවනම් මට ඒක සතුටු නෑ. මොකද අවුරුදු 10 15ක් එයාව තියාගෙන කැමරා තියාගෙන තාත්තාට සිංහලත් පුළුවන් ඒ ලෙවල් කරලා තිබ්බේ සිංහල. තාත්තා සිංහල ජනතාවට ආදරේ. හැබැයි අපේ ජනතාවට අපි ආදරේ අයියා. ඒක මං කවදාවත් කියන්නේ නෑ මගේ ප්‍රභාකරන් දෙයියෝ නෑ. එහෙම කියලා කියන්න බෑ. මම මගේ ජනතාවට ආදරේ වෙන්න බෑ. ඉතින් මම දබානේ අයියා. ඒ නිසා තාත්තාව එකගෙන ගියා. හැබැයි මම මේක ජනතාවට කියන්නේ මං සම්පූර්ණයෙන්ම සිංහල ජනතාවයි මං ඇත්ත කියන්න යන්නේ. මම ගිය සැරේ ගියා මගේ තාත්තාගේ ප්‍රශ්න මං හැමතැනටම ලංගාව හොයලා බලුවා තාත්තා නෑ. හිතලා බලන්න ඔයාලට අම්මා තාත්තා ඇතිනේ. එතකොට වෛරයක් එනවනේ මගේ තාත්තා කෝ කියලා. ඔයාලට කොටි වුණාට මට මගේ තාත්තා. ඒක මතක තියාගන්න. ඒ නිසා මම ගිහිල්ලා ICJ එකයි ICC එකටයි කම්ප්ලයින් එකක් දැම්මා මගේ තාත්තව හොයලා දෙන්න කියලා. මම අතනින් ගිහිල්ලා මම සාක්ෂි දුන්නා මගේ තාත්තා නැහැ කියලා. අනුරාධපුර මැජිස්ට්‍රේට් දැන් කියනවා කෝ කියලා දන්නේ නැහැ කියලා. මම මේක සිංහල ජනතාවට කියන්න ඕනේ. සමහර වෙලාවට සිංහල ජනතාව පස්සේ මේක දැනගත්තොත් මේ බලන්නකෝ අපේ විරුද්ධව මෙයා වැඩ කරලා හැබැයි අපේ සිංහලෙන් ලස්සනට කතා කරලා අපේ රවට්ටුවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා මට දැනගන්න ඕනේ මට තාත්තා කෝ කියලා. අඩුම ගාන තාත්තා මරලා තිබ්බා නම් අද මම ආවිල්ලා මේක හින්නවා කියන්නේ මේ සිංහල කතා කරන්න පුළුවන් කියන්නේ මගේ තාත්තා නිසා. තාත්තා තමයි මට කියලා දුන්නේ සිංහල. හැබැයි අද නෑ අද කොහෙද කියලා හොයන්න නෑ. කොච්චර කැකුව තියනවද කියලා හිතලා බලන්න කවන්නේ. හැබැයි මම කවුරු මාව වැරලා දැම්මොත් මගේ තාත්තා වෙනකොට මම පෙනී හිටිනවා. ඒක එකයි හරි. තව එකක් කියන්න 2024 ජූන් වල මාව අයින් කරගත්තා. ඇඩ්මින් පෝස්ට් එක GMO ස්ට්‍රයික් කරලා මම ඇඩ්මින් කරා හිරේ දැම්ම දවස් 10කට එකයි මම හිරේ ගියේ මන්නාරම හොස්පිටල් එක අම්මා කෙනෙක් මැරලා ඉන්නවා කියලා රාහට බලන්න ගිය නිසා අද වෙනකන් ඕගොල්ලෝ මට මොනවද කරලා තියන්නේ මට මාව දවස් 10කට මම හිරේ දැම්මා මම හිරේ ගියේ මගේ වෙනවටද නෑ ලෙඩ කෙනෙක් කිරි දීලා ඉන්නකොට මැරුණා එතකොට මම මාව ට්‍රාන්ස්ෆර් කරා චාවචරි හොස්පිටල් ඉඳන් මේකේ කවුද කලින් හිටපු ඇමති කවුද මේ කේලිය රඹුකල නෑ කේලිය රඹුකල වෙන්න බෑ මේ කේලිය රඹුකල හරිද එතකොට මම මාව පේරාදෙනිය දැම්මා පේරාදෙනිය දාලා ඉවරලා මම එක දවසක් අම්මා කෙනෙක් මැඩුවා කියලා හස්බන්ඩ් මට කතා කරා මගේ වයිෆ් මරුණා බබාට කිරි දෙනකොට කියලා එතකොට මම රායට ගිහිල්ලා මන්නාරම හොස්පිටල් එකක බැලුවා බලපු ගමන් රායට රාජකාරිය බාධා කිරීම කියලා දවස් 5ක් හිරේ පළවෙනි සැරේ මම මේ පාර්ලිමේන්තුවේ අන්ඩ්‍රෝමල්ස් දිසානායක රැල්ලට විරුද්ධව ආවේ ඒ නිසා ඊට පස්සේ ආයේ හොස්පිටල් එක වංජා කුෂණ තියනවා කියලා මම ඩොකියුමන්ට් එළිය දැම්මා කියලා දවස් 14 හිරේ මතක තියාගන්න ඒ වයිරයි තමයි මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ හැබැයි ඒ කාලේ ඔයගොල්ලෝ මට මොකද කරන්න තිබ්බේ BOP කරන්න තිබ්බා මම දවස් 10 හිරේ BOP ගාලා නෑ ඉංගොරි වට්ටම් ගත්තා දැන් කවුරුද්දක් ඔයගොල්ලෝ ඉංගොරේ කරාද නෑ ලැජ්ජයි මම මේ පාර්ලිමේන්තුවේ ඉන්නත් කැමති නෑ මේ රට ඉන්නත් කැමති නෑ මං යනවා කොහොම හරි මේක දාලා ඒක හේතුව ඒ කාලේ ඕගොල්ලෝ මට BOP ගාලා තිබ්බාට මේ නඩුව නෑ දැන් ඕගොල්ලෝගේ AG ඇවිල්ලා කියනවා මම තාම සර්විස් එක ඉන්නවා කියලා කොහමද අයියා මං දවස් මාස එකමාරක් හොස්පිටල් ආවේ නැත්තම් BOP ගෙව්වේ නැතේ ඇයි අද වෙනකල් මාස 3ක් පඩි දැම්මා අයියා ඇත්ත කියන්න මං කවදාත් මේ පාර්ලිමේන්තුවේ යනකොට අර ජරා MB කියලා විදියට යන්න බෑ මට මං ඔබතුමාට අවිල්ලා කතා කරලා ඒ සල්ලි ආපහු දැම්මා එතකොට සල්ලිත් ගෙවන්න නැතුව මට සල්ලිත් දාලා ඊට පස්සේ BOP ගහන්න නැතුව ඒ නඩුව තියෙනවා දැන් ඒ නඩුව ආණ්ඩුව පාවිච්චි කරනවා මාව එළියට දාන්න ඔබතුමාට අදටත් පුළුවන් මට BOP ගන්න අයි මම මාස එකමාරක් හොස්පිටල් ආවේ නැහැ අයි මට BOP ගෙව්වේ නැද්ද දේශපාලනය කරන්න එපා අයියා මට මේ පාර්ලිමේන්තුවේ ගොඩක් දවස් ඉන්න ඕනේ කියලා මට ඕමනාවක් නැහැ හැබැයි ඉන්න දවස වෙනකම් මම කෙලින් වැඩ කරනවා ඔයා මගේ හැටිය දන්නවද